පරිමිතිය කියන එක අපි බලමු. පරිමිතිය කියන්නේ හැම වෙලෙම වටේ දිග. ඒක අක්ෂ දෙකක රූපයක් වෙන්න පුළුවන්. මම ඉස්සරහට කතා කරනවා මොනවද මේ අක්ෂ දෙකක එහෙම නැත්නම් අක්ෂ තුනක රූප කියන්නේ කියලා හැඩතල කියන්නේ කියලා. එතකොට මේ පරිමිතිය කියන්නේ ඒ කොහොම ආවත් ඕනම වස්තුවක් ගත්තට පස්සේ ඒ වස්තුවේ තියෙන වටේ දිග. එතකොට දැන් මේක හොයාගන්න නම් දැන් ඔයාලට මේ වගේ වස්තුවක් දුන්නට පස්සේ මේක දැන් පැටලි රූපයක්නේ. මේ වගේ පැටලි රූපයක් දුන්නට පස්සේ මෙතන ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් පටන්ගෙන මෙන්න මෙහෙම යද්දි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුන්නා. එතකොට හොඳට මතක තියාගන්න පරිමිතිය කියන්නේ හැම වෙලේම වටේ දිග. ඒතර වැඩි දේවල් හිතන්න එපා. මෙන්න මේක ඔයා දැනට ඔළුවේ තියාගන්න. හරි. එතකොට මොකද්ද මේ වර්ගඵලය කියන්නේ තමයි හැම වෙලේම යම් වස්තුවක ඒ අපි ගන්න තල එක හෝ එහෙම නැත්නම් තල කීපය හෝ මේක 3D එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපි ගත්තොත් අපි ලේසිම දැන් ඔය ඝනකයනේ. දැන් මෙහෙම එකක් ගත්තොත් එහෙම හරි. මේ වගේ වස්තුවක් ගත්තොත් එහෙම දැන් මේක පැතලි වස්තුවක්. ඒ කියන්නේ මේක 2D වස්තුවක්. මේ 2D වස්තුව ගත්තට පස්සේ මේකේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ඉඩ ප්‍රමාණය. මේ කියන්නේ මේ අපේ තියෙන මේ අවකාශයෙන් මේක අත් කරගන්න ඉඩ ප්‍රමාණය. ඒ කියන්නේ මේකේ සර්ෆේස් එක මේකේ පැතලි ඉඩ අත් කරගන්න ඉඩ ප්‍රමාණය තමයි මේකේ වර්ගඵලය කියලා කියන්නේ. ඒතකොට මේ වගේ කොටුවක් ගන්න නම් මේකේ වර්ගඵලය තමයි මෙන්න මේ අයත් වන ටික. හරිද? ඒතකොට මේ වගේ සූත්‍ර ආරෝමේව ටික අපි පස්සේ ඉගෙන ගමු. මම කියන්නම් කොහොමද මේ ටික සරලව ඉගෙන ගන්න කියලා. ඒතකොට මේ වගේ දෙයක පැතිරි ඉඩ ගත්තොත් එහෙම මේකේ වර්ගඵලය ගත්තොත් මේකේ වර්ගඵලය කියන්නේ මෙන්න මේක මෙන්න මේකේ තියෙන ඉඩ. ඒතකොට මෙතන තියෙන ඉඩ. ඒතකොට මේක අනිත් පැත්ත. මේක දැන් 3D වස්තුවනේ මම කිව්වේ. ඒතකොට මේකේ මේ පැත්තට මෙහෙම පල්ලෙහා ටිකක් තියෙනවා. එතකොට ඒකේ ඉඩ ඊට පස්සේ මේ වගේම ඉස්සරහා මූණක්. ඒ කියන්නේ මේ වගේම ඉස්සරහා මූණක් පිටුපස්සේ තියෙනවා. ඒකේ අත් කරගන්න පැත්තේ ඉඩ මේ වගේම මූණක් මේ පැත්තේ තියෙනවා. ඒක අත් කරගන්න ඉඩ. මෙන්න මේ ඔක්කොම එකතුව තමයි වර්ගඵලය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ පරිමාව කියන්නේ? මේ පරිමාව හරිම වැදගත්. පරිමාව කියන්නේ ළමයි මෙන්න මෙහෙම වස්තුවක් ගත්තට පස්සේ මේ වස්තුව ඇතුළට අපිට කොච්චර දෙයක් කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වස්තුව මේ අවකාශයේ අත් කරගන්න සම්පූර්ණ ඉඩ ප්‍රමාණය කීයද? ඒකයි මේ පිරෙන ඉඩ කියලා දාලා තියෙන්නේ පරිමාව කියන්නේ. උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මෙන්න මේ වගේ බොක්ස් එකක්. හරිද? මේ වගේ බොක්ස් එකක් ගත්තොත් එහෙම මේ බොක්ස් එකේ ළමයි මෙන්න මේ ඉඩ. මෙන්න මේ වගේ මේක ගත්තොත් එහෙම මේ දැන් මම මේ වටේ ගත්තොත් එහෙම මේ තියෙන මේකේ පරිමිතිය. මේ වටේ දිග කියන්නේ මේකේ පරිමිතිය. එතකොට මේකේ මේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය කියන්නේ ළමයි මේකේ තියෙන වර්ගඵලය. හරිද? ඊට පස්සේ දැන් මේ බොක්ස් එකට දැන් මේ බොක්ස් එකනේ තියෙන්නේ. ඒතර මේ බොක්ස් එක මේ අවකාශය අත් කරගන්න තියෙන සම්පූර්ණ ඉඩ. හරිද? මේ සම්පූර්ණ ප්‍රමාණය කියන්නේ මේකේ තියෙන පරිමාව ළමයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ බොක්ස් එක දැන් අපි ඕපන් කරොත් එහෙම මේ බොක්ස් එක ඕපන් කළා මේ බොක්ස් එකට අපි මොන හරි දැම්මොත් දැන් මේ වගේ බොක්ස් එක ඕපන් කරාම මේ වගේනේ තියෙන්නේ හිස් ඉඩක් නේ තියෙන්නේ. මේකට අපිට දාන්න පුළුවන් සම්පූර්ණ දේවල් ප්‍රමාණය සම්පූර්ණ පරිමාව තමයි මේකේ මොකක්ද කියන්නේ පරිමාව කියලා. හරි. එතකොට මෙන්න මේ සිද්ධාන්ත තුන ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයාට හරි ලේසි මේක කොහොමද කියලා දැනගන්න. හරි. එතකොට හොඳට මතක තියාගන්න හැම වෙලේම වටේ දිග කියන්නේ පරිමිතිය, පැතලි ඉඩ කියන්නේ වර්ගඵලය, පිරෙන ඉඩ කියන්නේ පරිමාව. එතකොට මේ පරිමිතිය, වර්ගඵලය සහ පරිමාව කියන්නේ එකක් නෙවෙයි මේක වචන කිහිපයක්. එතකොට හරියටම වෙන් කරගෙන ඉගෙන ගන්න. හරියටම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලට අවශ්‍ය ගැටලු ටික විසඳ ගන්න. හොඳ ළමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ 2D සහ 3D වස්තු. ඒ කියන්නේ ද්විමාන සහ ත්‍රිමාන වස්තු විදියට. ඒතර මොනවද මේ ද්විමාන වස්තු කියන්නේ? මේ ද්විමාන වස්තු කියන්නේ ළමයි ඔයාලට මේ අකුරු දෙකේම පේනවා ඇති 2. ඒ කියන්නේ දෙකක් නේ. ද්වි කියන්නේ දෙකක්. එතකොට ඩයිමෙන්ෂන් දෙකක්, මාන දෙකක්. මාන දෙකක් ඔස්සේ දිව යන දේවල් තමයි ද්විමාන කියන්නේ. මාන කියන්නේ ළමයි ඔයාලා මේක A level වලදී තමයි මේ වගේ දේවල් ඉගෙන ගන්න. නමුත් මේ වගේ දෙයක් මුලින් ඉඳන් ඉගෙන ගන්න එක හොඳයි. මානයන් දෙකක් ඔස්සේ දිව යන වස්තුන් තමයි ද්විමාන කියන්නේ. එතකොට මානයන් තුනක් ඔස්සේ දිව යන වස්තුන් තමයි 3 dimension එහෙම නැත්නම් 3D එහෙම නැත්නම් ත්‍රිමාන කියන්නේ. එතකොට ළමයි අපි කතා කරනවා 2D සහ 3D කියන එක. දැන් ඔයාලට හොඳට ඔළුවට යන්නේ නැති මොකක්ද මේ 2D කියන්නේ මොකක්ද මේ 3D කියන්නේ කියලා. තමයි 2D කියන්නේ මෙන්න මේ වගේ පැතලි ඉඩක්. මේ වගේ පැතලි සර්ෆේස් එක තමයි ළමයි 2D තියෙන්නේ. ඒ කියන්නේ 2D කියන්නේ සාමාන්‍යයෙන් මේ නිකම් මේව පැතලි ඉඩක් තමයි මේ වගේ 2D කියලා කියන්නේ. හැබැයි 3D කියන්නේ ළමයි පැතලි ඉඩක් නෙවෙයි. පැතලි ඉඩක් නැතුව
තියෙන අනිත් වස්තුන්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අර ඝනකමක් තියෙනවා කියන්නේ. ඒ ඝනකමක් තියෙන හරිද? එතකොට දිගක් පළලක් උසක් කියන මේ මානයන් තුනම තියෙන දේවල් තමයි ළමයි 3D කියන්නේ. එතකොට මේ මානයන් දෙක තියෙන එක තමයි මේ දිග පළල කියන එක තමයි ළමයි අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? 2D කියලා. එතකොට මේ 2D 3D ගැන ඉගෙන ගනිද්දී ඔයාලට පේනවා මේ 2D මේ දිග පළල කියන මානයන් දෙක. ඒ කියන්නේ මේ දිග පළල කියන මේ මිනුම් දෙකෙන් තමයි මේ 2D කියන වස්තුව හැදෙන්නේ. උදාහරණයක් විදිහට ළමයි මේ කොලේ මේ කඩදාසිය ඇවිල්ලා මේකේ ගේජ් එකක් තියෙනවා. අපි මේකේ ගේජ් එකක් තියෙනවා කියලා අමතක කරමු. ගේජ් එක කියන්නේ මේ තියෙන ඝනකම මේ කඩදාසියේ තියෙන. එතකොට මෙන්න මේ කොලේ. මෙන්න මේ කොලෙන් තමයි ළමයි මේ තියෙන්නේ මේකේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ වර්ගඵලයක්. හරිද? මේක එතකොට පරිමාවක් නැහැ. මෙන්න මේ වගේ දේවල් තමයි ළමයි අපි ද්විමාන හැඩතල කියලා කියන්නේ. ඒකට ද්විමාන වස්තු නෙවෙයි ද්විමාන හැඩතල. අපි මෙන්න මේ විදිහට අඳින මෙන්න මේ දේවල් තමයි ද්විමාන හැඩතල කියලා කියන්නේ. ඔන්න ඔය දේවල් වලට තමයි ළමයි ද්විමාන හැඩතල කියන්නේ. ඒතකොට මේකේ ගත්තොත් එහෙම මොකක්ද? දැන් මෙනුමක් ගත්තොත් එහෙම හරිද? දැන් එක පැත්තකට අපි එක පැත්තකට අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර වලින් ළමයි දිග මනින්නේ නේ. සෙන්ටිමීටර වලින් දිග මනිනවා නම් කුඩා වස්තුන් වල මම කියන්නේ උදාහරණයක් විදියට සෙන්ටිමීටර වලින් මනිනවා නම් මේ එක පැත්තකට පැති මනිනවා නම් අපි දිග මොකක්ද මේ සෙන්ටිමීටර වලින් තමයි මනින්නේ. එතකොට අපි ඒ කියන්නේ මේ පරිමිතිය ගනිද්දී. එතකොට වර්ගඵලය ගනිද්දී ළමයි වර්ගඵලය කියන්නේ මේ පැත්තක නෙමෙයි මේ දින සම්පූර්ණම. හරිද? එතකොට එහෙම ගන්න ඕන නම් ළමයි හොඳට මතක තියාගන්න. එක පැත්තකට ගන්නවා නම් සෙන්ටිමීටර. මෙතන එක පේන්නේ නැති නිසා. හරිද? මේ කෙටිකම වැරදියට හිතා ගන්න එපා. මේ මානයන් දෙක ගුණ වෙලා තමයි මේ මානයන් තුන ගුණ වෙලා තමයි මේක හැදෙන්නේ. මේක සෙන්ටිමීටර මේක සෙන්ටිමීටර නිසා තමයි ළමයි මේක වර්ග සෙන්ටිමීටර බවට පත් වෙන්නේ. ඔයාලට මේක මතක තියාගන්න කියන්නේ මානයන් දෙකක් නම් ඒ කියන්නේ 2D හැඩතල නම් අනිවාර්යයෙන්ම cm2 දෙක මතක තියාගන්න ලේසියි. 3D හැඩතල නම් 3D හැඩතල නම් ළමයි මානයන් තුනක් නේ. මේකට දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. එතකොට මේ 3D හැඩතලයක් නම් cm3 මේක මීටර වෙන්න පුළුවන්, මේක මීටර වර්ගය වෙන්න පුළුවන්, මේක මීටර මෙන්න මේ විදිහට ළමයි ඝන මීටර වෙන්න පුළුවන්. මේ විදිහට මේවා වෙනස් වෙනවා. මේ මානයන් අපි ගන්න මේ මිනුම අණුව වෙනස් වෙනවා මේවා. හරි. එතකොට මේ දිග පළල උස මේ බලන්න අපි මේ වස්තුවට මේව ගත්තොත් මේ වස්තුවට හොඳට මතක තියාගන්න මේ 3D කියන එකේ ළමයි අපිට ගන්න පුළුවන් 3D නම් අනිවාර්යයෙන්ම මේකේ මනින්න පුළුවන් අපිට මොනවද? වර්ගඵලය. ආයෙ මනින්න පුළුවන් පරිමාව. ආයෙ මනින්න පුළුවන් පරිමිතිය. මේ වස්තුවේ මෙන්න මේ තුන මනින්න පුළුවන්. මොකද මේකට දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. හරිද? දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. ඒතර මේ වස්තු වල අපිට මනින්න පුළුවන් ළමයි මොකද්ද? මොනවද? පරිමිතිය සහ වර්ගඵලය. මේවයි ළමයි පරිමිතිය වර්ගඵලය විතරයි මනින්න පුළුවන්. මොකද මේ වගේ තියෙන්නේ දිගක් සහ පළලක් විතරයි. ඔන්න ඔය ටික තමයි ධර්මණේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ වර්ගඵලය සහ පරිමිතිය පරිමාව කියන පාඩම් වලට එන්න කලින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ වගේ ශේෂ්ඨඵලය කියන්නේ මේ වර්ගඵලය මනින්න ඒකක මොනවද? එහෙම නැත්නම් ඒකේ ඒ ඒකක මොකද වර්ගඵලය නම් අපි වර්ග සෙන්ටිමීටර වර්ග මීටර. ඒතර අපි ඝන පරිමාව මනිනවා නම් අපි මනින්නේ ඝන සෙන්ටිමීටර. හරිද? ඝන මීටර. ඒ කියන්නේ ළමයි මේ මානයන් තුනක් ගුණ වෙලා තමයි මේක හැදෙන්නේ. හරිද? ඔන්න දේ තමයි සරලව ඔයාලට මේකෙදි මට උගන්වන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි පාඩමේ ඉස්සරහට යන්න. එතකොට පුළුවන් ඔයාලට වැදගත් දේවල් තව දැනගන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි දානවා අපි කරනවා මොනවද මේකේ පරිමිතිය හැදෙන්නේ, මේකේ පරිමාව හැදෙන්නේ කොහොමද, මේකේ වර්ගඵලය හැදෙන්නේ කොහොමද,
එතකොට ඔයාලා ඉගෙන ගන්න සූත්‍ර විතරක් නෙවෙයි ඒ සූත්‍ර වලින් එහාට ගිහිල්ලා අපි උගන්වනවා කොහොමද මේ සූත්‍රය හැදෙන්නේ කියලා. එතකොට ඔයාලට පුළුවන් සූත්‍රය කටපාඩම් නැති වුණා ඔයාලට ඒ ගණන් වලට ඇප්ලයි කරලා හරියට මේ තියරි එක ඔළුවට දාගෙන ඔයාලගේ අපි හැමදේම කරන්නේ විභාගයට දාන්නනේ. ඔයාලගේ විභාගයට දාන්න පුළුවන්. ඒ වගේම ගණිතය කියන එක එවෙලට ඉගෙන ගන්න එපා. එවෙලට ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි ගණිතය කියන එක. ඒක ඔළුවට ගන්න ඕන විෂයක්. මොකද ඔළුවට ගත්තේ නැත්නම් ඔයාලට ගණන් කටපාඩම් කරලා කරන්න පුළුවන් වෙයි. හැබැයි තව මාසයක් දෙකක් ගියාට පස්සේ කටපාඩම් කරපු එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට තියරි එක ඔළුවට අරගෙන හරියට තියරියට වැඩ කළොත් ඔයාලට මේ ගණන් අවුරුදු 10ක් ගිහිල්ලා බැලුවා ආයෙත් අර පරණ මතකයේ ඒ විදිහටම තියෙයි. මොකද තියරි එක ඉගෙන ගන්න හැම වෙලේම කටපාඩම් කරලා ඉගෙන ගන්න එපා.